Hi everyone, welcome back to my YouTube channel. අද අපි කතා කරන්න යන්නේ ඔන්න ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන. මොකද්ද මේ මාතෘකාව? periods cramps අපි කොහොමද නැති කරගන්නේ? එහෙම නැත්නම් අඩු කරගන්නේ කියලා අපි කිව්වොත් නිවැරදි. අපි හැමෝම දන්නවනේ ගෑනු ළමයෙක් වුණාම මාසෙකට දවස් 3ක් 4ක් අපි හරිම අමාරුවෙන් තමයි ඉන්නේ. ඇයි මේ අමාරුවෙන් ඉන්නේ? මේකට හේතුව තමයි period cramps කියන්නේ. period cramps අඩු කරගන්න තියෙනවා නම් අපි හැමෝම කැමතියිනේ. ඉතින් අපිට period දවස්වල කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. මෙන්න මේ tricks වලිනුත් අපේ period cramps ටිකක් අඩු කරගන්න අපිට උදව් වෙනවා. ඒ වගේම මම ඔයාලට වීඩියෝ එකේ අන්තිමේදී කියනවා ගොඩාක් දුරට period cramps කොහොමද අඩු කරගන්නේ? ඒකට තියෙන magic tricks එක මොකක්ද කියලා. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකන් ඔයාලා හිටියොත් ඔයාලටත් පුළුවන් මෙන්න මේ magic drinks එක ගැන දැනගන්න. අපි බලමු periods දවස් වලට අපිට මොනවද කරන්න පුළුවන් දේවල් කියලා. අපිට මුලින්ම කරන්න පුළුවන් දේ තමයි හොඳට වතුර බොන එක. අපි පුරුද්දක් විදිහට උදේ නැගිටපු ගමන්ම වතුර එකක් බොන්න පුරුදු වෙලා ඉන්න ඕනේ. ඒක ඔයාට වෙන දවස්වලටත් ගොඩාක් වැදගත් වෙයි. ඒ වගේම මේ දවස්වලට අපි අයන් බහුල ආහාර රටාවකට පුරුදු වෙලා ඉන්නත් ඕනේ. එතකොටත් ඔයාට පුළුවන් වෙනවා ඔන්න ඔයාගේ period cramps අඩු කරගෙන ඔයාට ලොකු එනර්ජි එකකින් වැඩ කරන්න. අපිට period දවස් වලට කරන්න පුළුවන් තවත් දෙයක් තමයි අපිට hot bag එකක් use කරන්න පුළුවන්. මේ hot bag එකෙනුත් අපේ තියෙන මේ period cramps අඩු කරගන්න උදව් වෙනවා. ඒ වගේම අපි සුවබර නිින්දක් කියන එක මතක තියාගන්න ඕනේ මෙන්න මේ දවස් වලට. අපේ ඇඟේ තියෙන මහන්සිය අපිට එනර්ජි නෑ වගේ දැනෙන එක අඩු කරගන්න මේ සුවබර නිින්ද අපිට වැදගත් වෙනවා. ඉතින් මතක තියාගන්න ඕනේ ඔයාත් හොඳ නිින්දක් මේ දවස්වලට ලබා ගන්න ඕනේ. ඔන්න දැන් තමයි වීඩියෝ එකේ හොඳම කොටස යන්නේ. මම කිව්වනේ ඔයාලට කියලා දෙනවා period cramps අඩු කරගන්න magic trick එකක් කියලා. ඔන්න ඒ trick එක ගැන තමයි දැන් මම කියන්න යන්නේ. මෙන්න මේ trick එකේ වැදගත්ම දේ තමයි මේක අපි කරන්නේ periods දවස් වලට නෙවෙයි. ඔයාට periods එන්න සතියකට විතර කලින්. මේක ඔයා හොඳට මතක තියාගන්න ඕනේ. මේක අපි කරන්නේ periods දවසට නෙවෙයි. periods හැදෙන සතියකට විතර කලින් මේ ට්‍රික් එක ඔයා අනිවාර්යයෙන්ම මතක තියාගෙන කරන්න ඕනේ. මෙන්න මේ මැජික් ට්‍රික් එකට අපිට ඕනේ වෙන්නේ වෙනිවැල්. වෙනිවැල් කියන්නේ හොඳම හොඳ ඖෂධයක්. ඖෂධ ගුණය අතින් ගොඩාක් ඉහළ ඖෂධයක් තමයි වෙනිවැල් කියලා කියන්නේ. වෙනිවැල් පොඩි ප්‍රමාණයක් තමයි අපිට අද මේකට උවමනා වෙන්නේ. ඉතින් මේක අපි අරගෙන හොඳට සෝදලා පැයක් වගේ අපි පෙඟෙන්න තිබුණාම හොඳටම ඇති. ඊට පස්සේ අපි කරන්නේ මේක හොඳින් තම්බ ගන්න ඕනේ. මෙන්න මේ විදිහට තම්බගත්ත වෙනිවැල් එක අපි විනාඩි 30ක් වගේ නිවෙන්න තියලා බොන්න ඕනේ. ඊට පස්සේ ආයෙත් ඔයා ඊළඟ දවසෙත් මෙන්න මේ විදිහටම බොන්න ඕනේ. මේ විදිහට දවස් 3ක් විතර බිව්වට පස්සේ අපි මේක නතර කරනවා. ඊට පස්සේ ඔයා බලන්න ඔයාට period cramps වල අඩුවක් මේ පාර තියෙනවද කියලා. ඊට පස්සේ ඔයා මගේ comment box එකට එකතු කරන්න ඔයාට කොහොමද experience එක හම්බ වුනේ කියලා. මම ඔයාලට දාලා තියෙනවා බලන්න වෙනිවැල් වල තියෙන ඖෂධීය ගුණය මොන වගේද කියලා. ඉතින් මේ period cramps අඩු කරන්න වෙනිවැල් පාවිච්චි කරනවා කියලා විද්‍යාත්මකව තහවුරු කරලා නැහැ. මේක ගොඩාක් අයගේ අත්දැකීමෙන් තමයි කියන්නේ වෙනිවැල් වලට period cramps ගොඩාක් අඩු කරනවායි කියලා. ඉතින් ඔයාට නිතර දරුණු ගණයේ වේදනාවක් ඇති වෙනවා නම් වෛද්‍ය උපදෙස් ගන්නත් මතක තියාගන්න ඕනේ.
ඉතින් මම හිතනවා ඔයාට ලැබුණු එක්ස්පීරියන්ස් එකත් අනිවාර්යයෙන්ම මගේ කමෙන්ට් බොක්ස් එකට එකතු වෙයි කියලා. ඉතින් මතක ඇතුව ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ක්ලික් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. ඔයාගේ යාළුවටත් මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් එයාටත් වීඩියෝ එක බලන්න ෂෙයා කරන්න.